ගන්න. ටිකි? ටිකි! මෙරිනෙට් ෂැන්හායි ඇවිත්? ඒක නම් අදහ ගන්නත් බැරි අහම්බයක්. දෛවය වෙන්නත් පුළුවන්. මෙයාට කැමති. නෑ මෙරිනෙට් යාළුවෙක් විතරයි. අපිට ඒව පුදුම කරවන්න පුළුවන් වෙයි. අපි මෙහි නැවතුණට කමක් නෑනේ. ඕක අහන්නත් දෙයක්ද? ඒක නම් හරි අපූර්වයි. ඔයාට පුළුවන් මට රෑකෑම හදන්න උදව් කරන්නත්. ඒක මට සතුටක්. ඒ වගේම ගෞරවයක් වෑන් මාමේ. බොහොම ස්තුතියි. මට මගේ මිරකියුලස් එකක් නැති වුණා. කොආගට මේක? එතකොට ටිකි මගේ ස්මාර්ට් ෆෝන් එක නැතුව පාරවත් හොයාගන්න බෑ. පරිවර්තනය කරන්නත් බෑ. මට කිසිම ක්‍රමයක් නෑ වෑන් මාමා ළඟට යන්නවත් කාගෙන්වත් උදව් ඉල්ලන්නවත්. බෙස්ටියල් මට එහා පැත්තේ රාකේ මිනිස්සුයි ගම් මිනිස්සුයි ගෙනත් දෙන්න. මිරිස් ගම්. ඇවිල්ලා මං හොයන්න මේ වගේ කරාපුවා. ඔයාලා දැක්කද කවුරු හරි මේක දාගෙන ඉන්නවා? ඔයා කියන දේ තේරෙන්නේ නැහනේ. ඔහොම පොඩ්ඩක් ඉන්නකෝ. ඔයාට ඕනි මේකද කියලා බලන්න. මෙරිනෙට් සාමාන්‍යයෙන් මෙහෙම පමා වෙනවද? මෙරිනෙට්ද? ඔව් හැමදාම එහෙමයි. ඇත්තටම එයා වෙලාවට ආවොත් තමයි මෙතන පුදුමේ තියෙන්නේ. මං එයාට කෝල් කරලා බලන්නම්. මම මෙරිනෙට් පණිවිඩය තියන්න. මෙරිනෙට් මම මේ වෑන් මාමා. ඔයා අතරමං වෙලා එහෙම නැතුව ඇතිනේ. මට අද ඒඩ්‍රි සර්ප්‍රයිස් එකක් තියෙනවා. ඉක්මනින් හමු යමු. මෙයා චිත්‍රණයෙන් දක්ෂයිනේ. ඔව් මාවත් අනින්න පුළුවන්නේ. මේව ලස්සනයි. ස්තුතියි ඔයාට. ඔයා කරුණාවන්තයි. ඒත් ඇත්තටම මං හොයන්නේ මේව නෙවෙයි. මේවා දැම්මහම ඔයාව ලස්සනට පෙනෙයි. ස්තුතියි. මං හැමදාම වගේ මෙතනට ඇවිල්ලා මගේ අතට හම්බ වෙන හැම දෙයක්ම විකුණලා දානවා. ටිකෙන් ටික මගේ පලිය ගන්න කෙනාට මං ලං වෙනවා. කෑෂ්. ඉතින් කොහොමද අද ඔයාමට මොනවද අරගෙන ආවේ? ඔයා අදත් කියන්නේ මේ එකක්වත් වටින්නේ නැහැ කියලාද? මම මේ හදන්නේ ඔයාට උදව් කරන්න. ඒත් ඉතින් හැමදේටම නියම වෙච්ච මිලක් තියෙනවනේ. මේවා ගොඩක් වටින දේවල් නෙවෙයි. මට හොරකම් කළ මහන්සි. මට ඕනේ නම විතරයි. ඔයා මගේ ගාන ගෙවල ඉවර වෙනකන් මට බෑ මුකුත්ම කියන්න. මේ පර්ස් එක නම් හොඳයි. ෆෝන් එක නම් ගන්නම දෙයක් නෑ. කරාබු දෙක මේවා ඇන්ටික් බඩු. ඔයාට වඩා මං ඒකට දන්නවා හොඳද? මේවා නම් වැඩක්ම නෑ. බලන්නකෝ ඒකෙක් ඇත්ත. මේවත් එක බැලුවාම නම් ඉතින් ඔයාට මන් දෙන්නම් යුවන් 200ක්. මොකක්? ඔයා විහිළු කරනවද? මොකද්ද? මම මොකටද විහිළු කරන්නේ? කරනවා නම් ඒ ගානට කරමු. මොකද මම මේ ඔයාට කරන්නේ උදව්වක්. තාත්තට එයා කරපු දේවල් වලට මං ඇත්තටම හුඟක් ගරු කරනවා. ඔය විදිහට ඔයා ඔච්චරටම මගේ තාත්තට ගරු කරනවා නම් ඇයි ඔයාට ඉස්කෝලේට ගෙන තියපු මනුස්සයා ගැන මට කියන්න බැරි? ඒකට හේතුව තමයි දැන් මේ වෙද්දී ඒ ඉස්කෝලේ වටිනාකමක් නැහැ. දැන් ඉතින් හැමෝටම වටින්නේ මුදල් කියන දේනේ. මේවා තමයි ඉතින් දවසක රජ වෙන්නේ. ඔයාට මීට වඩා දෙයක් කරන්න තිබ්බනම් හොඳ. ඒත් මේ වෙලාවේ මීට වඩා අමාරුයි. ඔන්න තියෙනවා ඔයාගේ සල්ලි. ගාන එක නම් ඊට වඩා හොඳයි මම මේ වගේ අහිංසක කෙල්ලටම ගිහින් දෙන්න